හායි කොහොමද ඉතින් ඔයාලට? මම නම් හොඳින් ඉන්නවා. මමත් හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. අවුරුද්ද අවසානයේ මම ඔයාලට අරගෙන එන වීඩියෝ එක මේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එක බලන්න. මුලින්ම කියන්න ඕන මම මේ වීඩියෝ එක අරගෙන එන්න හිටියේ කලින්. ඒ කියන්නේ අවුරුද්ද අවසානයේ ගේන වීඩියෝ එකක් විදියට නෙවෙයි. තව දේවල් වගේක් පස්සේදී එකතු කරන්න වුණා. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක මෙච්චර පරක්කු වුණේ. බලන්නකෝ ඉතින් අවුරුද්ද ගෙවිලා ගියේ ඉක්මන. අපි දැන් ඉන්නේ මේ අවසානම මාසේ නත්තල් කාලේ. මං හිතනවා ඉතින් ගොඩක් අය මේ අවුරුද්ද කරන්න ඉඳපු දේවල් ඒ විදිහටම කරගන්න ඇති කියලා. ඉතින් මං කැමති ඔයාලගේ මේ අවුරුද්ද කොහොමද කියන එක අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් කරලා තියන්න. හරි. දැන් අපි බලමු කොහොමද ඊළඟ අවුරුද්ද අපි ප්ලෑන් කරගන්න කියලා. ඒ වගේ ඒක කරගන්න පොඩි අයිඩියා එකක් අරගෙන තමයි මම මේ වේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවා ඇති විෂන් බෝඩ්. ඉතින් මේ විෂන් බෝඩ් එකක් ඇත්තටම අපි හදාගන්න එක ගොඩක් හොඳයි. මම මේ විෂන් බෝඩ් එකක් හදන විදිය තමයි කියලා දෙන්නේ. ඔයාලා ඊළඟ අවුරුද්දේ කරන්න ඉන්න දේවල් මොනවද කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඒ දේවල් වලට ගැලපෙන ෆොටෝස් එකතු කරගන්න. දැන් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයා ජොබ් එකේ ඉහළට යන්න. අන්න ඒවට ගැලපෙන ෆොටෝස්. එතකොට ඔයා ඉගෙන ගන්න ළමෙක් නම් ඔයාගේ ඉගෙනීමට ගැලපෙන ෆොටෝස්. එතකොට ඔයා මේ අවුරුද්දේ හිතාගෙන ඉන්නව නම් ට්‍රිප් එකක් යන්න. අන්න ඒ වගේ ඒවට ගැලපෙන වීඩියෝ. ඔයාගේ ජීවිතේ ඊළඟ අවුරුද්දේ ඔයා කරන්න හිතාගෙන ඉන්නේ මොනවද? අන්න ඒ දේවල් වලට ගැලපෙන ෆොටෝ එකතුවක් හදාගන්න. ඉතින් මේ ෆොටෝ ඔයාලට මේ උඩ පෙන්නලා තියෙන ඇප් එකෙන් ගන්න පුළුවන්. එහෙම බැරි නම් ඔයාලා මට කමෙන්ට් කරලා තියන්න. ඔයාලට ඒ ෆොටෝ හොයලා දෙන්න හරි කියලා. මම මගේ ගාව තියෙන ඒවා මම හොයලා බලලා මගේ WhatsApp channel එකට මම ෆොටෝස් ටිකක් දෙන්නම්. ඉතින් ඒ විදිහට පුළුවන් ඔයාලට ඒ ෆොටෝ එකතුවක් හදාගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන විෂල් බෝඩ් එකක් කරේ නැත්නම් ඊට පොඩි මොනවා හරි කාඩ්බෝඩ් කෑල්ලක් අරගෙන මේ දේවල් ලස්සනට එකතුවක් විදියට අලව ගන්න තියෙන්නේ. ඉතින් මේකට ඔයාලා අනිවාර්යෙන් ඔයාලට අතපසු වෙන දේවල් අන්න ඒ වගේ දේවලුත් මේකට එකතු කරගන්න. උදාහරණයක් විදියට ඔයාලට අමතක වෙනවා වැඩ කරන වෙලාවට පාඩම් කරන වෙලාවට සාමාන්‍යයෙන් වතුර බොන්න. ඉතින් ඔන්න ඔය විෂන් බෝඩ් එකට අන්න ඒ වගේ දේකත් එකතු කරගන්න. ඔයාලකින් අතපසු වෙන දේවල් ඒ වගේම මම මේ ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් දාලා තියෙන වීඩියෝ වලිනුත් ඔයාලට තව තව අදහස් ගන්න පුළුවන්. හදන්නේ කොහොමද මේක ලස්සනට හදාගන්නේ කොහොමද? ඒ වගේ දේවලුත් ඔයාලට මේකෙන් අරගන්න පුළුවන්. විෂන් බෝඩ් එකකින් අපිට ලැබෙන්නේ මොනවද? මුලින්ම අරමුණ පැහැදිලිව පේන එක. ඒ කියන්නේ මට මොනවද ඇත්තටම ඕන කියන එක Tamanට තේරෙනවා. ඊළඟ එක මොටිවේෂන් එක වැඩි වෙන එක. ඒ කියන්නේ දිනපතා මේක අපිට දකින්නකොට මට මේක කරන්න පුළුවන් කියන හැඟීමක් එනවා. ඊළඟ එක ફોකස් එක වැඩි වෙනවා. ඒ වගේම පොසිටිව් මයින්ඩ්සෙට් එකක් එනවා. ඒ කියන්නේ නෙගටිව් හිතන විදිය අඩු වෙලා පොසිටිව් හිතන විදිය වැඩි වෙනවා. ඔන්න ඔය වගේ වාසේ ඔයාලට විෂන් බෝඩ් එකක් කරහා ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පුළුවන් කට්ටිය විතරක් ස්ටඩි වලට වෙනමම විෂන් බෝඩ් එකක් හදාගන්න. ඒක ඔයාලගේ ස්ටඩි වලට ගොඩක් වැදගත් වෙනවා. හරි ඉතින් මට වීඩියෝ එක පරක්කුනේ මෙන්න මේ ටික එකතු කරන්න ගිහිල්ලා. ස්ටඩි කරන ඔයාලා ලබන අවුරුද්ද පටන් ගන්නෙ කොහොමද? අර වගේ විෂන් බෝඩ් එකක් හදන්න. එතනින් එහා මෙන්න මේ විදිහට වැඩ කරන්න පටන් ගන්න. මුලින්ම කරන්න ඕන ඔයාලා ඔයාලගේ ඉලක්ක හදා ගන්න ඕන. ඒ කියන්නේ සබ්ජෙක්ට් ගැන ගත්තොත් මම මැත්ස් සයන්ස් මැත්ස් වලට A එකක් නැත්නම් B එකක් වගේ. සයන්ස් වලට B එකක් හරි C එකක් හරි. ටෝටල් පාසස් කොච්චරද කියලා පැහැදිලි කරගන්න ඉස්සෙල්ලා ඔයා. මට මේ අවුරුද්ද අවසානයේ මේ රිසල්ට් එක කියලා හැම සබ්ජෙක්ට් එකකටම හදලා තියාගන්න. මොකද එහෙම ලියලා තියාගත්තම ඔයාලා අනිවාර්යෙන් ඒ ටාගට් එකට යන්න ගොඩක්ම කැප වෙනවා. තව ඔයාලා මේ දේත් කරන්න සබ්ජෙක්ට් ලයිස්තුව හදාගන්න. එතන ඔයාලා සබ්ජෙක්ට් ලයිස්තුව කොටස් කරන්න. ඒ කියන්නේ කම්ප්ලීට් කරපුවා, ඊට පස්සේ ඒ කියන්නේ ඉවර කරපුවා, දුර්වල ඒවා, තාම පටන් ගත්ත ඒවාත් නැති ඒවා. අන්න ඒ වගේ ඔයාලා කොටස් කරලා හදාගන්න. ඒ වගේම ඔයාලා අවුරුද්දටම ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්න. ඒ කියන්නේ බේසික් මාස 3ක් 4ක් වගේ තියරි හොඳට ක්ලියර් කරන්න.
අන්න ඒ වගේ. ඊට පස්සේ දෙවැනියට පාස් පේපර්, ඒ කියන්නේ මාස 3 ඉඳන් 4ක් විතර පාස් පේපර් කරන්න. ওই වගේ දේවල් වලට දුර්වල පාඩම් නැවත බලන්න. අන්න ඒ වගේ දේවල්. එතකොට 3 අවසන් මාසවල ෆුල් පාස් පේපර් කරන්න. හොඳට ටයිම් මැනේජ් කරලා ඒව ප්‍රැක්ටිස් කරන්න. එතකොට මොඩල් පාස් පේපර් කරන්න. දැන් ඔයාලා හැදුවේ අවුරුද්දටම. ඒ වගේම සතියටත් අදා ගන්න. මෙන්න මේ විදිහට දවසට අවශ්‍යයෙන් පැය 2-4ක් පාඩම් කරන්න. අමාරු සබ්ජෙක්ට් මනස රිෆ්‍රෙෂ් වෙලාවට ඒව කරන්න. ලේසි සබ්ජෙක්ට් මහන්සි වෙලාවට වගේ කරන්න. ඒ කියන්නේ උදාහරණයක් උදේට ගණිතය විද්‍යාව, හවසට භාෂා මොනවාරි රිවිෂන් ඔය වගේ දේවල්. ඒ වගේම අමාරු සබ්ජෙක්ට් වලට විශේෂ අවධානයක් දෙන්න. මට බෑ කියලා අතාරින එක නවත්තලා පාඩම් කොටස් වලට බෙදාගෙන කරන්න. දවසට මිනිත්තු 30ක් 45ක්වත් ඒ දේවල් කරන්න. ඒ වගේම පාස් පේපරුත් පටන් ගන්න. 2015 ඉඳන් 25 දක්වා පාස් පේපර් කරන්න. පස්සේ ටයිම් හදාගන්න. ටිකින් ටික ඒවට ටයිම් හදාගන්න. වැරදි ලියන්නේ කියන්නේ එරර් බුක් එකක් තියාගන්න. ඔයාලට ඔය වැරදෙන දේවල් අනිවාර්යෙන් ලියලා තියාගන්න. විශේෂම දේ තමයි ෆෝන් එක. ඒක අනිවාර්යයෙන්ම කන්ට්‍රෝල් කරගන්න ඕන. කරන වෙලාවට ෆෝන් එක සයිලන්ට් කරලා එහා කාමරයකින් හරි නැත්නම් පවුලේ කෙනෙක්ට හරි ඒක දීලා තියන්න. වගේම ඔයාලා පාඩම් කරන අතරතුර විනාඩි 5ක 10ක බ්‍රේක් එකක් ගන්නවනේ. ඒ වෙලාවටවත් ෆෝන් එක යූස් කරන්න එපා. මොකද ඔයාලා ඊට කලින් පාඩම් කරපු දේවල් වැඩක් නැති වෙනවා. ඒ නිසා ඉතින් ෆෝන් එක යූස් කරන්න එපා. ඒ වගේම ඔයාලගේ සෞඛ්‍ය ගැනත් හිතන්න ඕන. ඒ කියන්නේ දවසට පැය 7ක්වත් නිදා ගන්න. ඒ වගේම ශරීරයට හොඳ ආහාර ගන්න, විශේෂයෙන්ම වතුර බොන්න. ඒ වගේම මාසේ අවසානයේ මේ දේවලුත් බලන්න. මේ මාසේ ප්ලෑන් කරපු දේවල් කම්ප්ලීට් වුණාද? දුර්වලතා අඩු වෙලාද? අවශ්‍ය නම් ප්ලෑන් එක වෙනස් කරගන්න. අනිත් විශේෂම දේ තමයි මයින්ඩ් සෙට් එක. මට පුළුවන් කියලා හැම වෙලාවෙම හිතන්න. ඔයාට මහන්සි කියලා කිසි දෙයක් අතාරින්න නම් එපා. ඔයා දවසට කරන කුඩා දේ වුණත් ඒක ලොකු ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඉතින් ස්ටඩි කරන ඔයාලා ඔය වගේ ලස්සන විදියට ප්ලෑන් කරලා ලබන අවුරුද්ද අනිවාර්යෙන් පටන් ගන්න. ඒ වගේම කලින් කිව්වා වගේ ඔයාලගේ මේ අවුරුද්ද සාර්ථක කරගත්තද නැද්ද? මොනවද වුණ අඩුපාඩු? යම් කිසි වැරදි වුණා නම් ඒ දේවල් හදාගත්තද? ඒ දේවල් හදාගත්තේ කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එහෙම කිව්වේ මේ වීඩියෝ එක බලන අනිත් අයටත් ඔයාලා ජීවිතේ වැරදි හදාගත්තේ කොහොමද? ඒගොල්ලන්ටත් ඒ දේවල් වලින් ගන්න මොනවා හරි දෙයක් තියෙයි නම් ඒක වැදගත් වෙන නිසා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකත් වෙනද වගේම ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලගේ ලබන අවුරුද්ද ගොඩාක් සුබ වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමදේම සාර්ථක කරගෙන ඔයාලගේ ගමන යන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ වගේම WhatsApp channel එකත් එක්කත් එකතු වෙලා ඉන්න හැමෝම වීඩියෝ වල යම් කිසි අඩුපාඩුවක් තියෙයි නම් අනිවාර්යෙන් කමෙන්ට් කරලා තියන්න. ඒ දේවලුත් මම හදා ගන්නම්. යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.